ආයුබෝවන් 1258 අවුරුද්ද. කියන්නේ ලෝකේ ගොඩක් දේවල් වෙනස් වෙච්ච අවුරුද්දක්. කියන්නේ යහපතට නෙමෙයි අයහපතට වෙනස් වෙච්ච අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. 1258 තමයි මොංගෝලියානු අධිරාජ්‍යය. එහෙම නැත්නම් මහා ආක්‍රමණිකය කියලා සඳහන් කරනවා ජෙන්ගිස් ખાන්. චීන භාෂාවෙන් කියන චිංගිස් ખાන් කියලා. ඒ ખાන් වරයා උමායාත් එහෙම නැත්නම් උමායාත් නෙමෙයි අබාසිඩ් කියන කලිෆේටය. ඒ කියන්නේ කලිෆේට් කියලා කියන්නේ ඒ කාලේ තිබිච්ච ඉස්ලාම් ආගම කේන්ද්‍රකට කොටගත් සම්පූර්ණ මැද පෙරදිග කලාපයේම ආවරණය වෙන්න තිබිච්ච රාජධානියක්. රාජධානියක් නෙමෙයි අධිරාජ්‍යයක්. කිව්වොත් නිවැරදි අබාසිඩ් අධිරාජ්‍ය. එතකොට ඒ අබාසිඩ් අධිරාජ්‍ය කියන එක ඉරාකය කේන්ද්‍ර කොටගෙන කියන්නේ ඉරාකයේ බැග්ඩෑඩය අගනුවර කරගෙන තමයි පැතිරිලා තිබ්බේ. ඒක තුර්කිය සම්පූර්ණ තුර්කියම ආවරණය වුණේ නැහැ. නමුත් තුර්කියේ යම්කිසි කොටසක් සිරියාව සහ ඊජිප්තුවට යනකම්. නමුත් ඊජිප්තුව සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන තිබුණේ නැහැ අබාසිඩ්ලා. ඒ ප්‍රදේශයට යනකම් ඒගොල්ලෝ පරිපාලනය කටයුතු කරා. වර්තමාන ඊශ්‍රායලයේ පවා ඒ අබාසිඩ් කියන කලිෆේට් එක යටතේ තමයි තිබුණේ 1258 වගේ අවුරුද්ද වෙනකොට. හැබැයි ඔය යම් වෙරළ තීර කියන්නේ ඔය ලෙබනන් එක, ඒතකොට ගාසා එක වගේ ප්‍රදේශ යම්කිසි ප්‍රමාණයක් යුරෝපීය කුරුස යුද්ධකරුවන්. ඒ කියන්නේ යුරෝපීය ඒ දවස්වල ක්‍රිස්තියානි රජවරු යුරෝපයේ හිටියේ ඒගොල්ලන්ගේ ඒ රජවරුන්ගේ යම්කිසි බලකොටු කීපයක් තිබුණ ඔය වෙරළ තීරය හරහා අනිත් සියලුම කොටස් තිබුණේ ඔය අබාසිඩ් කියන කලිෆේට් එකට. එහෙම නැත්නම් අධිරාජ්‍යයට. ඉතින් ඔය 1258 අවුරුද්දේ තමයි ජෙන්ගිස් ખાන් ඉරාකය නැත්නම් කලිෆේට් එක ආක්‍රමණය කරන්නේ. ඒ කියන්නේ බැග්ඩෑඩේ ආක්‍රමණය කරනවා. ඒගොල්ලෝ ආක්‍රමණයට කලින් පණිවිඩයක් එවනවා බැග්ඩෑඩ් වල පාලකයාට වහාම යටත් උනේ නැත්නම් විශාල විනාශයක් වෙන්න කියලා. හැබැයි ඒක ගණන් ගන්නේ නැතුව මේ බැග්ඩෑඩ් වල හිටපු පාලකයා ඒ පණිවිඩකාරයන්ව මරලා දානවා. ඒකට කෝපාවිෂ වෙන මේ ජෙන්ගිස් ખાන් සහ ඔහුගේ හමුදාව ඊටාම ඉක්මනින් කඩා පැනලා ඒ වෙනකොට ඉරානයේ විශාල ප්‍රදේශයක් වුන් අත්පත් කරගෙන හිටියේ. ඊතුරු ප්‍රදේශයට පහර දීලා සම්පූර්ණයෙන්ම මේ ඉරාකය කියන ප්‍රදේශය අත්පත් කරගෙන අර ඉතා වටිනා පුස්තකාලයක් තිබුණා බැග්ඩෑඩ් වල. ඒක පවාගෙන තියෙනවා. විනාශයක් කරන විශාල වශයෙන් ඝාතනය කරා කියලා කියනවා. මොකද මේ ඉතිහාසයේ දරුණුතුම එහෙම නැත්නම් කියන්නේ අමානුෂිකම ආක්‍රමණිකයෝ කියලා හඳුන්වන්නේ මෙන්න මේ මොංගල් අධිරාජ්‍යය. එහෙම නැත්නම් මේ මොංගෝලියානු සටන්කරු තමයි දරුණුතම ආක්‍රමණිකයෝ කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ උතුරින් එහෙම නැත්නම් නැගෙනහිර පැත්තේ යුරෝපය, රුසියාව, එතකොට පෝලන්තය දක්වා අනිත් පැත්තෙන් හංගේරියාව දක්වා ඒගොල්ලෝ ආක්‍රමණය කළා. හංගේරියාව වගේ අද වර්තමාන යුරෝපයේ රටවල් ඒගොල්ලෝ ආක්‍රමණය කළා. ඊට පස්සේ ඔය කොකේසියන් ප්‍රදේශ, ඒ කියන්නේ කැස්පියන් සී එකට එහා පැත්තේ භූමි ප්‍රදේශ ඒගොල්ලෝ අත්පත් කරගත්තා. ඉතින් ඒගොල්ලන්ගෙන් බේරිලා හිටියේ ඔය තුර්කිය කියන කොටසේ පාලනය කළා කවුද මේ දවස්වල බයිසැන්ටයින් අධිරාජ්‍ය කියලා කියන්නේ නැගෙනහිර රෝමන් අධිරාජ්‍ය. ඒගොල්ලෝ විතරයි බේරිලා හිටියේ. උතුරු ප්‍රදේශයෙන් ඔය රොමේනියාව, හංගේරියාව, බල්ගේරියාව වගේ ප්‍රදේශව සම්පූර්ණයෙන්ම මේ මොන්ගෝලියන් වරු ආක්‍රමණය කළා. සමහරු යටත් වුණා, සමහරු ආක්‍රමණයට ලක් වුණා. කොහොම හරි මේ අබාසිඩ් රාජධානිය අධිරාජ්‍ය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්ත මොංගෝලියන්ස්ලා ඇවිල්ලා අත්පත් කරගෙන බොහොම දරුණු විදිහට කෲර විදිහට ඒගොල්ලෝ ඝාතනය කරා. සමහරව පිටුවහල් කරා, සමහරව වහල්ලුන් විදිහට විකුන් වෙනත් තැන්වල වෙළඳ පොළවල් වලට වික්කා දරුවන් ඇතුළු පිරිස. ඉතින් කොහොම හරි මේගොල්ලෝ කොරියාවේ ඉඳලා, ඒ කියන්නේ නැගෙනහිර ආසියාවේ ඉඳලා මධ්‍යධරණීය මුහුදට එනකන් ඒගොල්ලන්ගේ බලය පතුරව ගත්තා. ඒ කාලේ කියනවා මේ මිලියන
මිලියන 30ක වර්ග කිලෝමීටර් ප්‍රමාණයක්. වර්ග කිලෝමීටර මිලියන 30ක් තිබුණා කියලා කියන මේගොල්ලන්ගේ පාලනයේට. මම වැරදි නම් නිවැරදි කරන්න මම අහලා තියෙන කියවලා තියෙන විදිහට වර්ග කිලෝමීටර මිලියන 30ක් කියලා තමයි පොත්පත්වල මම කියවලා තියෙන විදිහට මට මතක. ඒ කියන්නේ 1200 ගණන් වල වෙනකොට ඒගොල්ලන් නාවික බලයක් තිබුණේ නැහැ මේ මොංගෝලියන්ස්ලට. නාවික බලයක් තිබුණා වෙනකොට ස්පාඤ්ඤ වගේ රටවල් වලට නාවික බලයක් තිබුණා. එහෙම තිබිලත් ඒ වගේ රටවල් වලට එච්චර ඒ කාලේ වෙනකොට එච්චර භූමි ප්‍රදේශයක් තිබුණේ නැහැ. ඉතිහාසයේ ඔය 1200 ගණන් වෙනකොට එතෙක් ලෝකයේ වැඩිම භූමි ප්‍රදේශයක් අයිති රාජධානිය විදිහට තමයි අධිරාජ්‍ය විදිහට තමයි මේ මොංගෝලියානු අධිරාජ්‍ය ගණන් ගැනුනේ. ඉතින් කොහොම හරි ඔය විදිහට ආක්‍රමණය කරලා ජෙන්ගිස් ખાන් විසින් එයාගේ සහෝදරයෙක් තමයි පාලනයට පත් කරේ ඔය අබාසිඩ් කලිපේට් එක අල්ලගෙන ඒ ප්‍රදේශය අරාබිකරයේ පාලකයා විදිහට පත් කරා හුලගු ખાන් කියන පුද්ගලයා. හුලගු ખાන්. ඊට පස්සේ ඔය කාලවකවානුවේ ඒතර මේ ඊශ්‍රායලයේ කියන ප්‍රදේශයත් අර අබාසිඩ් කලිපේට් එකේ යටිතේ තමයි තිබුණේ. එතකොට ඔය ගාසා එකයි ඔය ට්‍රිපෝලි ප්‍රදේශය ලෙබනන් ඒ ප්‍රදේශයේ කී පොඩි ප්‍රදේශයක් ක්‍රිස්තියානි කුරුස යුද්ධකාරකරුවන්ගේ අතේ තිබුණා. ඉතින් ඒ අතරතුර ඊජිප්තුව කියන රට. ඊජිප්තුවේ හිටියා මේ මැම්ලුක්ලා. මැම්ලුක් කියලා ඒගොල්ලෝ රාජධානියක්. ඒගොල්ලෝ ඉස්ලාම් රාජධානියක් මැම්ලුක්වරු තමයි පාලනය කරේ. ඉතින් මැම්ලුක්වරු ටිකක් සටන්කාමී කණ්ඩායමක්. ඒගොල්ලෝ ඔය නයිල් නදිය දෙපස ජනාවාස ඇති කරගෙන ඒගොල්ලෝ ටිකක් දියුණු තත්ත්වයක හිටියා. ඒගොල්ලෝ යුරෝපීය ආක්‍රමණිකව පවා පරාජය කළා. ඉතින් හොඳ යුද බලයක් ඒගොල්ලන්ට තිබුණා. ඉතින් ඔය අතරතුර හුලගු ખાන් එවනම පණිවිඩයක්. ඒ කියන්නේ මොංගෝලියන් පාලකයා බැග්ඩෑඩේ මොංගෝලියානු පාලකයා මොංගෝලියන් කියන්නේ මේගොල්ලෝ චීන මිනිස්සු වගේ වෙනස් නේ. දැන් අර ખાන් කියන නම ආවා කියනනේ කනාටේ කියලා අර ඒගොල්ලෝගේ පාලනයට කියන්නේ එහෙමයි. ખાන් කියන්නේ නායකයා. පාලකයා කියන අදහස තියෙන්නේ. ඒ කියන්නේ මොංගෝලියානු භාෂාවෙන්. ඉතින් ඒක තමයි ખાන් කියන නම ඔය ගොඩක් මුස්ලිම් රටවල් වලට ආවා කියන්නේ ඒගොල්ලන්ගේ ආක්‍රමණයත් එක්ක. අනිත් එක ඔය ඒ දවස්වල උමායාද් කලිපේට් එක, ඒතොර අබාසිඩ් කලිපේට් එක කියන්නේ මේ තරුණ මිනිස්සු නෙමෙයි. බොහොම හිතවත් නේ. කියන්නේ අනිත් ආගම් වලට පොඩි සහනයක් දීපු මිනිස්සු. අනිත් ආගම් වලට එහෙම මේ තර්ජනයෙන් තමන්ගේ ආගමට නම්ම ගත්ත මිනිස්සු නෙමෙයි ඒගොල්ලෝ. ඉතින් ඒ කාලේ ඔය ජුදෙව්වෝ එතකොට ක්‍රිස්තියානි භක්තිකෝ ඒ රටවල මේ ප්‍රදේශවල ඉඳලා ජීවත් වෙලා තියෙනවා. දැන් අතරත් ඔය සිරියාවේ එහෙම තාමත් ඉන්නවනේ. ඒ වගේ ඉඳලා තියෙනවා. හැබැයි කුරුස යුද්ධ ඇති වුණා කියලත් ඒ කියන්නේ ක්‍රිස්තියානීන් සහ ඉස්ලාම් ජාතික ආගමිකයෝ අතර සටන් ඇති වුණා කියලත් අර ආගමිකයෝන්ට ඒ තමන්ගේ රටවල වල ඉන්න නිදහස නැති වුණේ නැහැ. එහෙම ඇති වුණා යුරෝපයත් එක්ක සටන් නැති වුණා. නමුත් එහෙම දරුණු විදිහට මේ තමන්ගේ අරතිසෙන සැලකුවේ නැහැ. හැබැයි ඔය මොංගෝලියානු ආක්‍රමණත් එක්ක ඒ අරුන්ගේ තියෙච්ච ඒ මොංගෝලියානුවන්ගේ තිබිච්ච අර දැඩි රෞද්‍ර සහ ඒ කුරිරු ගති ලක්ෂණ උන්ට ආවා කියලත් මතයක් සමහරුන්ගේ තියෙනවා. ඒ කියන්නේ ඔය ඉරාකේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු දැන් ඔය ෂියා ආගම වගේ දේවල් බිහි වෙන්නේ ඒ වගේ සම්මිශ්‍රණත් එක්ක කියලත් සමහරුන්ගේ මතයක් තියෙනවා. ඒක හරියටම සනාථ වෙලා නැහැ. ඉතින් කොහොම හරි මේ මැම්ලුක්වරුන්ට එවනවා පණිවිඩයක් මේ හුලගු ખાන් වහාම යටත් වෙන්න නැත්නම් විනාශයක් වෙන්න කියලා. ඉතින් ඔය වෙනකොට මේ හුලගු ખાන්ගේ නැත්නම් මොංගෝලියන් හමුදාවේ ඩිටැච්මන්ට් එකක් තිබුණා ඔය අද අපි දකින්න ඔය අස්ඩොඩ් සහ ගාසා කියන ප්‍රදේශවල. එතකොට ඒ ගාසාවල තවත් තිබුණා කුරුස යුද්ධකරුවෝ එහෙම නැත්නම් ක්‍රිස්තියානි සොල්දාදු හිටපු කඳවුරු තිබුණා. ඒ වගේම පොඩි ඩිටැච්මන්ට් එකක් තිබිලා තියෙනවා ඔය මොංගෝලියන්ස්ලාගේ. ඉතින් කොහොම හරි ඔය එතනින් පණිවිඩකාරයෙක් යවලා තියෙනවා ඔය මේ ඩිටැච්මන්ට් එකෙන් පණිවිඩකාරයෙක් යවලා තියෙනවා කයිරෝවට. කයිරෝ හරි ඒ දවස්වල අගනුවර මට මතක නැහැ කයිරෝද කියලා. කොහොම හරි මැම්ලුක්ලගේ අගනුවරට පණිවිඩකාරයෙක් යවලා තියෙනවා වහාම යටත් වෙන්න මොංගෝලියන් හමුදාවට යටත් වෙන්න කියලා. නමුත් ඒක පිළියරන්නේ නැහැ. ඒ දවස්වල හිටිය හරි ශක්තිමත් ඒ කියන්නේ රණකාමී සේන්පතියෙක් හිටියා. ඔහුගේ නම බේබාස්. ඒ කියන්නේ බේබාස් කියන්නේ මැම්ලුක් සේන්පතියෙක්. සහ තවත් හිටියා වගේම රණශූරයෙක්. එයා කිරුලට ඒ කියන්නේ මැම්ලුක් රජ කිරුලට හිමිකම් කියපු එක්කෙනා. එයාගේ නම කුට්ටුස්. ඔහුගේ නම කුට්ටුස්. කුට්ටුස් සහ මේ බේබාස් කියන දෙනා තමයි සටන් මෙහෙවන්නේ
මේ මොංගෝලියන්ස්ලට විරුද්ධව. ඉතින් කොහොම හරි මේගොල්ලෝ අර මොංගෝලියානු පණිවිඩකාරයව හිසගසා මරලා දානවා. මේකට කෝපාවිෂ්ඨ වෙන හුලගුකාන් සටන් ආරම්භ කරනවා වහම පහර දෙන්න කියලා. හැබැයි ඒ වෙනකොට සිද්ධියක් වෙනවා. එතකොට 1259 අවුරුද්ද මං හිතන්නේ මට මාසෙ මතක නැහැ. ජෙන්ගිස් ખાන් මිය යනවා. ජෙන්ගිස් ખાන් මිය ගියාට පස්සේ සහෝදරවරු ටික කැඳවනවා ඊළඟ පාලකයා තෝරගන්න මොංගෝලියාවේ උලන් බටෝර් වලට ඒ මධ්‍යස්ථානට. එතකොට ඒක ඉතින් මාස ගාණක් යන අද වගේ වාහන තිබුණේ නැහනේ අස්සේ පිට යන්නේ මාස ගාණක් යන වැඩක්. ඉතින් මේකට හුලගු ખાන් දැන් ওই සටන් සූදානම් වීම තියෙනකොට තමයි ජෙන්ගිස් ખાන්ගේ මරණය සිද්ධ වෙන්නේ මොංගෝලියාවේදී. එතකොට දැන් ඊට පස්සේ පාලකයා තෝරගන්න ඕනේ නිසා අර එයාගේ සහෝදරවරුන් සහ ඒගොල්ලන්ගේ එයාගේ පුතු ඒ ප්‍රාදේශීය පාලනය ගෙන ගිය සියලුම දෙනාට යන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනුවට අනුප්‍රාප්තිකයෝ තමයි පත් කරලා යන්නේ. දැන් හුලගු ખાන්ටත් යන්න සිද්ධ වෙනවා උලන් බටෝර වලට මොංගෝලියාවට. ඒ කියන්නේ ඡන්ද විමසීම සඳහා ඊළඟ පාලකයා වෙනුවෙන්. ඒ වෙනකොට හුලගු ખાන් ගාව හිටිය දක්ෂතම ජෙනරල් කෙනෙක් පාලකයෙක් කියන්නේ හමුදා නායකයෙක්. ඔහුට තමයි මේ පාලනය බාර දෙන්නේ. හැබැයි ඔහු මොංගෝලියානුවෙක් නෙමෙයි. ඒ කියන්නේ මොංගෝලියානු ස්වදේශිකයෙක් නෙමෙයි. වෙන පිටින් සම්බන්ධ වෙච්චි ඒ කියන්නේ ඔය අරාබි කියන්නේ ඉරාකයේම සම්බන්ධ වෙච්චි ඉරාකයේදීම මොංගෝලියානු හමුදාවට සම්බන්ධ වෙච්චි ඉහළට ගිය පුද්ගලයෙක්. ඔහුගේ නම කිද්බුකා. කිද්බුකා ඇවිල්ලා කතෝලිකයෙක් ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඔහු හැබැයි දැඩි මතධාරී ක්‍රිස්තියානු භක්තිකයෙක්. ඔහු ඉස්ලාම් වරුන්ට එරිව කොහොමත් සටන් කරපු කෙනෙක්. ඉතින් මේ නිසා හැබැයි මොංගෝලියානුවන්ට ආගම් කියලා හැම විශේෂයක් තිබුණේ නැහැ. කිසිම ආගමකට ඒගොල්ලෝ ප්‍රමුඛ ස්ථානය දුන්නේ නැහැ. ඔවුන්ගේ මව් භූමිය නැත්නම් මොංගෝලියාවේ තිබුණ ඔය කොන්ෆියුසියස් එහෙම නැත්නම් බෞද්ධ ආගමික මේ පසුබිමක් වුණාට ඕන්නේ කිසිම ආගමකට මුල් තැන දුන්නේ නැහැ. ඔවුන් කිසිම ආගමකට ප්‍රමුඛ ස්ථානය දුන්නෙත් නැහැ. කිසිම ආගමකට වෙනම්ම කියලා අසාධාරණයක් කළෙත් නැහැ. හැබැයි ඔවුන්ගේ දරුණු කූරකම් තිබුණා. ඊට පස්සේ කොහොම හරි නායකත්වය ගන්නේ මේ කිද්බුකා කියන පුද්ගලයා සෙන්පතියා. ඔහු සේනා සංවිධානය කරනවා දැන් පහර දෙන්න එන්න ඊජිප්තුවට. ඔය එන අතරතුර මේ වෙනකොට අර බේබාස් කියන ඊජිප්තු කියන්නේ මැම්ලුක් සෙන්පතියයි මේ කිද්බුකා කියන සෙන්පතියත් අර වගේ ඔය වහල් වෙළඳපළකින් ගත්ත දරුවෙක්. එහෙම අරගෙන ආගමික පසුබිමක හමුදා සේවය සඳහා පුහුණු කරපු පුද්ගලයෙක්. ඉතින් ඒ අවසානයේදී ඔහු ජෙනරල් කෙනෙක් එහෙම නැත්නම් හමුදා නායකයෙක් බවට පත් වුණා. ඉතින් ඒ බේබාස් සහ කුට්ටුස් කියන නායකයෝ දෙන්න සෙන්පතිවරු දෙන්න දැන් සේනාව මෙහෙවනවා. ඒ අතරතුර ඔය ගාසාවල තිබිච්චි මූලස්ථානයක් නෙමෙයි ඔය මොංගෝලියානු අණුකඳවුරක් ඒකත් විනාශ කරලා ඒකත් ඒ මිනිස්සුන්ට ඝාතනය කරලා තමයි යන්නේ. ඒ අතරතුරදී ඔය වෙරළ තීරයේ තිබුණා පිහිටෝලා කුඩා කඳවුරු මේගොල්ලෝ කවුද කුරුස යුද්ධ වලට සම්බන්ධ වෙච්චි මේ ක්‍රුසේඩර්ස්ලා කියලා කියන්නේ යුරෝපීය හමුදා. ඒගොල්ලෝ යුරෝපීය හමුදා කොහොමත් මේගොල්ලොත් එක්ක සටන් කර හිටියේ. හැබැයි මේ අවස්ථාවේදී මොංගෝලියානු ආක්‍රමණිකයට විරුද්ධව ඒගොල්ලොත් ලොකු බයකින් හිටියේ. ඒගොල්ලෝ ඉඩ දීලා තියෙනවා යන්න. වෙරළ තීරෙන් යන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ මැම්ලුක්ස්ලා ගිහිල්ලා අවසානයේදී ඇම්බුෂ් කරලා තමයි ඒ කියන්නේ කොහොම මේ කපටි උපාය මාර්ග යොදලා ඇම්බුෂ් කරලා තමයි මේ ඔය අයින් ජලූට් කියලා කියන ප්‍රදේශය. අද ඔය බෙත්ෂාන් වලින් තමයි යන්නේ. බෙත්ෂාන් වලින් පොඩි දුරක් තියෙන්නේ. ඒකේ හරි ලස්සන මේ ඔය ලස්සන ප්‍රදේශයක් තියෙන එක මේ අබේ භූමියක්. ගිඩියෝනා කියලා කියන්නේ ගිඩියෝනා කියලා කියන අර ජල උල්පත් තියෙන ප්‍රදේශේ. ඒ ප්‍රදේශේ තමයි ඔය සටන සිද්ධ වෙලා නේ අයින් ජලූට්. අද ගියා නම් හැමෝටම මේක බලන්න ඒක සමහර තැන් තියෙනවා මේ සඳහන් කරලා තියෙනවා මෙහෙමයි කියලා. සමහර පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා. ඉතින් මේ සටනේදී ඔය මොංගෝලියන් හමුදාව වෙඩි බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ චීනයත් එක්ක සටන් කරද්දී චීනෙන් ගත ඒ තාක්ෂණයක් ඒක මේගොල්ලෝ පාවිච්චි කරලා දෙනවා. ඒ වගේම මේ මැම්ලුක්ස්ලත් වෙඩි බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් කොහොම හරි අවසානයේදී සටන දිනනවා මේ මැම්ලුක්ස්ලා. ඒක ඇවිල්ලා ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක්. කිසිම දවසක ඊට කලින්
මැම්ලුක් මේ කියන්නේ මොංගෝලියානු හමුදාව පරාද වෙලා නැහැ. ඒගොල්ලෝ යුරෝපයට යනකම් යුද්ධ කරලා තියෙනවා, රුසියාවට යනකම් යුද්ධ කරා, පෝලන්තයේ කිට්ටුවට යනකම් ගියා. අර පැත්තෙන් රොමේනියාව, ඕස්ට්‍රියාව කිට්ටුවට යනකම් ගිහිල්ලා තිබුණා. එතකොට කොකේසියන් ඒරියාස් රටවල් ටික අල්ලලා තිබුණා. ඒ කොහොම වුණත් යුද්ධයක් පරාද වෙලා තිබුණේ නැහැ. මේ යුද්ධේ තමයි පළවෙනි වරට මේගොල්ලෝ පරාද වුණේ. හැබැයි එදායින් පස්සේ 1960න් පස්සේ කවදාවත් ආපහු මේ මොංගෝලියානු හමුදාව කිසිම ට්‍රයි එකක් දීලා නැහැ මේ අප්‍රිකාව පැත්තට එන්න. බැරි වෙලා හරි එදා යුද්ධ දිනලා අප්‍රිකාව පැත්තට ආවනම් කියන්නේ ඒ කාලේ සුවස් තිබුණේ නැහැ. ඔය නයිල් නදිය පහු කරගෙන ආවනම් උතුරු අප්‍රිකාවත් ඒගොල්ලන්ගේ ග්‍රහණයට පත් වෙනවාමයි. ඉතින් කොහොම හරි මේ ඒක ඉතිහාසයේ ටර්නින් පොයින්ට් එකක්. බෙත්ෂාන් පැත්තේ ඉන්න අයට බලන්න යන්න පුළුවන් තැනක් ඒක. සහ හැබැයි පස්සේ කාලෙක ওই මැම්ලුක්ලත් පරාද වෙනවා. ප්‍රංශයේ හිටපු අධිරාජ්‍ය ඔහු අධිරාජ්‍ය වෙන්න කලින් එනවා මේ අප්‍රිකාවේ ඔය කයිරෝ වල්ලන්න කියන්නේ ඊජිප්තුව වල්ලන්න ඒ සටනේදී මැම්ලුක්ලා පරාද වෙනවා. මැම්ලුක්ලා විතරක් නෙමෙයි ඔටෝමන් අධිරාජ්‍යයේ 40000ක විතර හමුදාවක් පරාද වෙන ඔය නසරත් කිට්ටුව සටනකදී. හැබැයි නැපෝලියන්ට අල්ලගන්න බැරි වෙනවා ආකෝ කියන කඳවුර. ඊට පස්සේ තමයි නැපෝලියන් ආපහු යන්නේ. ඉතින් ඓතිහාසිකව ඊටාම වැදගත් ස්ථානයක් ඔය මේ අයන් ජලුට් කියන තැන කාට හරි බලන්න යන්න පුළුවන් නම් ලස්සන තැන. එස්සොති.